நிகழ்ச்சியில் அடுத்ததாக இடம்பெற இருப்பது අපේ ආරාධනය පිළිගෙන මෙම අවස්ථාවට වැඩම කළ ගෞරවනීය පූජ්‍ය බුද්ධන් කෝටි සුමන චන්ද්‍රහිමි ස්වාමීන් වහන්සේට අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා සභාව ඇමතීම සඳහා. හැම දිනාටම සුබ දවසක් වේවා. අපි නායක හමුදුරන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම ඉස්ලාම් ආගමික පූජකතුමන්ලාගෙන් අවසරයි. මේ අවස්ථාවට සම්බන්ධ වන සම්භාවනීය අමුත්තනී ප්‍රදේශවාසී ආදරණීය සහෝදර සහෝදරියනි, අද විශේෂ දවසක්. අපි බොහොම සතුටු වෙනවා. මොකද තලාවිටිය මේ ඉස්ලාම් ආගමික මධ්‍යස්ථානය මම මේක දකින්නේ තවත් අලුතෙන් ඉදිවෙච්ච ගොඩනැගිල්ලකට එහා ගිය ස්ථානයක් හැටියට. ආගමික මධ්‍යස්ථාන ආගමික ගොඩනැගිලි ඕනතරම් හදන්න පුළුවන්. හැබැයි ගොඩනැගිලි සංකේත විතරයි. ගොඩනැගිලි වලින් අපට බෑ ඒ ආගම නිරූපණය කරන්න. ඒ ආගම ගොඩනැගිලි වලට විතරක් බාර දීලා ඒ ආගමේ කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ තලාවිටේ අලුතෙන් ඉදිවෙච්ච ඉස්ලාම් ආගමික මධ්‍යස්ථානයේ තවත් එක්තරා ගොඩනැගිල්ලක් කියන තත්වයට එහා ගිය ආධ්‍යාත්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ආගමික පූජකවරුන් හැටියට ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම ඉස්ලාම් ආගමික පූජකවරුන් ඇතුළු අනෙකුත් ආගමික පූජකවරුන්ට පැවරලා තිබෙන කාර්ය තමයි මේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා මඟ පෙන්වීම කියන එක. එහිදී විශේෂයෙන්ම ඔබේ දහමට අනුව ඔබේ දහමේ මම හිතන්නේ සලාම් කියලා කියන්නේ සාමය ගැන කතා කරන්නේ. සලාම් කියලා කියන්නේ සාමය. එතකොට ඒකම තමයි අපේ බෞද්ධ දර්ශනයේ මෛත්‍රිය, අවිහිංසාව, කරුණාව කියලා අපි කතා කරන්නත් ඒකම තමයි. ඒ වගේම ඔබේ දහමේ අපි දානය කියලා කතා කරනකොට ඔබලා එක මම හිතන්නේ සකාත් කියලා පරිත්‍යාගය, ඒ ගැන ඔබේ දහමෙත් කතා කරනවා. බොහෝ දේවල් බලනකොට මේ ආගම සියලු ආගම් වල බොහෝ දේවල් වල සමානතාවයක් තියෙනවා. අපි උපතින්ම තමයි මම බෞද්ධයෙක් වුණෙත් මම මුස්ලිම් කෙනෙක් වුණා නම් උපතින්ම මම අදහන්නේ මුස්ලිම් ආගම. ඔබ උපතින්ම බෞද්ධ පවුලක ඉපදුනා නම් අද ඔබ බෞද්ධයෙක් හැටියට තමයි පෙනී ඉන්නේ. අපි කපලා බැලුවොත් අපේ ශරීරයේ අපේ කාගේවත් ලේවල එහෙම නැත්නම් මේ ඉන්ද්‍රියන් වල කිසිදු වෙනසක් නැහැ. අපි ඔක්කොම එක හා සමාන මනුස්ස ප්‍රජාවක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පුජ්‍යලෙක් උසස් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. උපතින්වත් අදහන ආගමිකින්වත් එහෙම නැත්නම් ජාතියකින්වත් නෙවෙයි පුජ්‍යලෙක් උසස් වෙන්නේ ඔහුගේ ක්‍රියාව තුළින්. ඔහු කරන දේට අනුව තමයි ඔහුගේ ක්‍රියාව ඔහුගේ උසස් පහත් බව තීරණය කරනවා. බෞද්ධයෙක් වුණත් ඒ බෞද්ධයාගේ ක්‍රියාව හොඳ නැත්නම්, මුස්ලිම් කෙනෙක් වුණත් එයාගේ ක්‍රියාව හොඳ නැත්නම්, හින්දු කෙනෙක් වුණත් එයාගේ ක්‍රියාව හොඳ නැත්නම්, ආගම අදහන එක මොකක් වුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව නම් කියන්නේ වසලෙක් කියලායි කියන්නේ. වසලෙක් කියලා කියන්නේ පාත් කෙනෙක් හැටියට සලකන්නේ. ඒ නිසා පුජ්‍යලයේ උසස් බව වැඩි කරන්න තමයි ආගමක් අවශ්‍ය වෙන්නේ. අපි ඒකට ධර්මයේ අපේ බෞද්ධ දර්ශනය කතා කරන්නේ ආධ්‍යාත්මික දියුණුව කියලා. මේ ගොඩනැගිලි වල දියුණුව භෞතික දියුණුවක්. මීට මාස කිහිපයකට කලින් මෙතන තිබ්බ පල්ලිය අද වෙනස් වෙලා ලස්සන වෙලා ඉඩකඩ පහසුවක් ඇතුව දියුණු වෙලා තියෙනවා. හැබැයි මේක භෞතික දියුණුවක් විතරයි.
திருமண மண்டபங்களில், விழா மண்டபங்களில் போன்ற இன்னொரு இடங்களில் பயன்படுத்தக்கூடிய மின்குமிழ்கள், வீதியோர மின்குமிழ்கள், ஆயிரக்கணக்கானோர் கூடும் திடல்களை ஒளி வெள்ளத்தால் நிரப்பக்கூடிய ஃபிளட் லைட், போக்கஸ் லைட், அதே போல எலக்ட்ரிக் வயர்ஸ், ஃபேன், அயன் பாக்ஸ், டோர்ச் லைட், இடஜாக், கேஸ் அடுப்பு போன்ற இலத்திரனியல் உபகரணங்களையும் ஒரே கூரையின் கீழ் பெற்றுக்கொள்ள நீங்கள் நாட வேண்டிய ஒரே இடம் சிட்டி லைட். இலக்கம் 180 கண்டி வீதி, திஹாரிய, கலகெடிஹேன. தொடர்புகளுக்கு 0332297235. මේ භෞතික දියුණුව ඕනම වෙලාවක විනාශ වෙලා යන්න පුළුවන්. මේ භෞතික දියුණුව එක මොහොතකින් විනාශ වෙලා යන්න පුළුවන්. අපි මේ කොච්චර කතා කරත් භූමිකම්පා, නායම්, එහෙම නැත්නම් ගම් වතුර, ගිනි ඕන දෙයකින් විනාශ වෙලා යන්න පුළුවන්. හැබැයි භෞතික දියුණුව එහෙම විනාශ වුණාට ආධ්‍යාත්මික දියුණුව එහෙම වැටෙන්නේ නැහැ. ආධ්‍යාත්මික දියුණුව කඩා වැටෙන්නේ නැහැ ඔය කියන කාරණා නිසා. ඒ නිසා ආගමික මධ්‍යස්ථානයකින් අන්නේ ආධ්‍යාත්මික දියුණුව නැත්තම් හුදෙක් මේක ගොඩනැගිල්ලක් විතරක් වුණොත් එහෙම මම හිතන්නේ මේ වගේ තව ගොඩනැගිලි 10ක් ඉදුණත් තේරුමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා තලාවිටේ මේ අලුතෙන් ඉදිවිච්ච මේ ඉස්ලාම් මධ්‍යස්ථානය ආධ්‍යාත්මික කේන්ද්‍රස්ථානයක්. මේ තලාවිටේ ප්‍රදේශයේ සියලු දෙනාගේම ආධ්‍යාත්මික දියුණුවේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගන්නට ඔබට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් අපිට දැනගන්න ලැබුණා ඔබට ලොකු අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ. මේ මධ්‍යස්ථාන ඉදි කරද්දී ඔබට ඔබේ දානපතිතුමගේ ඔබේ සහාය ලැබිලා තියෙනවා. අපිත් අපේ පන්සල් හදන්නේ එහෙම තමයි. අපිත් අපේ පන්සල් හදන්නේ අපට එහෙම දානපති අයගේ උදව් ලැබෙන නිසා. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුද්ධ ශාසනයට හොඳටම උදව් කරපු කෙනා තමයි අනේපිඩි සිටුතුමා කියලා කියන්නේ. අනේපිඩි සිටුතුමා කියලා කියන බුද්ධ ශාසනයේ ප්‍රධාන දායකයා. ඒ වගේ දානපතියන්ගේ උදව් නිසා තමයි අපිට මේක කටයුතු පහසු වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි අගය කරනවා මේ ඉස්ලාම් මධ්‍යස්ථානයේ හදන්න උදව් කරපු, පරිත්‍යාග කරපු, තමන්ගේ ධනය කැප කරපු හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා ඒ අයගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා. අපි මෙතෙන්ට ඇවිල්ලා නිදහසේ වාඩි වෙලා සිකුරාදට හෝ අනිත් දවසක හෝ ඇවිල්ලා ආගම අදහනකොට ඒ සියලු පහසුකම් සැලසුවේ වෙනත් කෙනෙක්. ඒ නිසා එතුමා වගේ අනිත් අයටත් මේ කටයුතු වලට උදව් කරන්න කියලා මම මේ වෙලාව මතක් කරනවා. විශේෂයෙන් අපේ බෞද්ධ දර්ශනය කියනවා දාන දාස, දාන සහාය සහ දාන ප්‍රති කියලා 3 දෙනෙක් ගැන කියනවා. දාන දාස කියලා කියන්නේ තියෙද්දි දෙන්නේ නැති අය. තියෙද්දි දෙන්නේ නැති අය තමයි දාන දාස කියලා කියන්නේ. Tamanට තියෙනවා, ඕනෑ තරම් තියෙනවා. දෙනව නම් දෙන්න පුළුවන්, ඕනෑ තරම් තියෙන. හැබැයි දෙන්නේ 16ක් වගේ දෙන්න හරිම ලෝභයි. එහෙම අයට බෞද්ධ දර්ශනය කියන දාන දාස කියලා තියෙද්දි දෙන්නේ නැහැ. ඊළඟට තව පිරිසක් ඉන්නවා Tamanට තියෙනවා ගොඩක් දෙන්නේ නැහැ, සාමාන්‍ය ප්‍රමාණයට සාමාන්‍ය විදියට දෙනවා. අපි ඒකට කියන දාන සහාය කියලා. ඔය අතර කලාතුරකින් හම්බ වෙන දානපතියෝ කියලා කියන Tamanට තියෙනවා වගේම දෙනකොට, පරිත්‍යාග කරනකොට, අනිත් අයට උදව් කරනකොට ඒ අය උපරිම විදියට උදව් කරනවා. මම දකින්නේ අද මේ මධ්‍යස්ථානයේ හදන්න උදව් කරපු කෙනා බෞද්ධ දර්ශනයට අනුව දානපතියෙක් හැටියටයි සැලකන්නේ. ඒ නිසා ඒ සඳහා උදව් කරපු එතුමා ඇතුළු ඒ පවුල්වල හැම දෙනාටමත් අපි බෞද්ධ දර්ශනයට අනුව සෙත් ප්‍රාර්ථනා කරමින් මේ ඉස්ලාම් පල්ලියේ කටයුතු කරන පූජකතුමාටත් ප්‍රදේශවාසී සියලු දෙනාටත් බෞද්ධ දර්ශනයට අනුව අපි සෙත් ප්‍රාර්ථනා කරමින් ඔබේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න, හොඳ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරගන්න කියලා ආරාධනා කරමින් ආගම් අතර තියෙන සැකය, ආගම් අතර තියෙන විරසක බව නැති කරන්න නම් ඒ සඳහා හැම කෙනෙක්ම සාමකාමීව එකතු වෙන්න කියන ආරාධනයත් එක්ක මගේ කතාව අවසන් කරනවා. හැම දිනාටම සුබ දවසක් වේවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වටිනා අදහස් වලට අපේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා. ස්තුතියි.